දෙවෙනි දවසේ දේශනා කරනකොට 84000ක් මාර්ගඵල ලැබුවා. කොච්චර මල් පිපුණාද? 7 දවසක් දේශනා කළා. බුදු මුව මඩලින් සත්වතාවක් දේශනා කරපු සූත්‍රය රතන සූත්‍රය. 5,88,000ක් මාර්ගඵල ලැබුණා. ගිම්හානේ පළමු වෙන වසන්ත කාලේ මල් පිපෙනවා වගේ දහම් දෙසුවේ මගේ බුදුරජාණන් වහන්සේ. මගේ බුදුරජාණන් වහන්සේට එහෙම කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මෙවැනි රතනයක් තියෙනවා. සැබෑ බසින් මෙම සිත සැලසේවා බුදුගුණ මල් පිපෙනවා වගේ බණ කියන්නේ. වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරු උතුම් මුනිදු වරෝ උතුම් වරඤ්ඤෝ උතුම් දේ අවබෝධ කරගත්ත වරදෝ උතුම් දේ දන් දෙන බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ උතුම් ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මයේ වදාලා මේ උතුම් ධර්මයක් උතුම් කෙනෙක් උතුම් දේ දෙමින් කියන එක බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. මේ දේශනා කරනකොට